Hello everyone, welcome back to Daily Chapters. ලෝකයේ ජීවත් වෙන කුරුල්ලන් අතරින් ෆ්ලැමින්ගෝ කියන්නේ තමන්ගේ සුවිශේෂී වර්ණය වගේම හැඩය නිසා හැමෝම ඉක්මනින්ම අඳුරගන්න පක්ෂී කොට්ටාශයක්. බැලූ බැල්මට රෝස පාට ලස්සන හැඩකාර කුරුල්ලෙක් විදියට විතරක් පෙනුනට මේගොල්ලන්ගේ ජීවිත කතාව පිටිපස්සේ හුඟක් දෙනෙක් නොදන්නා විද්‍යාත්මක කරුණු වගේම පුදුම හිතෙන රහස් රසක් හැංගිලා තියෙනවා. සබාධර්මයේ තියෙන මේ අපූර්වත්වය ගැන හුඟක් දෙනෙක් ගැඹුරින් හිතන්නේ නැහැ. අද වීඩියෝ එකෙන් අපි බලන්න යන්නේ අන්න ඒ වගේ සුවිශේෂී වගේම රසවත් තොරතුරු කිහිපයක් ගැන. ගොඩක් අය නොදන්න හැබෑම කාරණාවක් තමයි ෆ්ලැමින්ගෝලා ඉපදෙද්දිම රෝස පාට නෑ කියන එක. ඇත්තටම ඒගොල්ලෝ මුලින්ම මේ ලෝකෙට බිහි වෙන්නේ අලු හරි සුදු හරි පාට පිහාටු එක්ක. ඒගොල්ලන්ට මේ සුවිශේෂී වර්ණය ලැබෙන්නේ ඒගොල්ලෝ ගන්න ආහාර නිසා. ෆ්ලැමින්ගෝලා ප්‍රධාන වශයෙන්ම කන්නේ නොගැඹුරු දිහේ ඉන්න කුඩා ඇල්ගී වර්ග, අන්වීක්ෂීය ජීවීන් සහ ඉස්සන් වැනි සතුන්ව. මේ ආහාරවල කැරටිනොයිඩ් කියන ස්වභාවික වර්ණකය බහුලව අඩංගු වෙනවා. කාලයත් එක්ක මේ රසායනිකයන් ශරීරයට උරා ගැනීම නිසා තමයි මේගොල්ලන්ගේ පිහාටු ක්‍රමයෙන් ලස්සන රෝස පාටට හැරෙන්නේ. උන්ට ප්‍රමාණවත් විදියට මේ කෑම ලැබුණේ නැත්නම් මේගොල්ලන්ගේ පිහාටු ආයෙමත් සුදු පාට හරි අලු පාටට හරි හැරෙන්නත් පුළුවන්. ෆ්ලැමින්ගෝ පක්ෂීන්ව අපිට නිතරම දකින්න ලැබෙන්නේ එක කකුලකින් විතරක් හිටගෙන ඉන්නවා. පැය ගණනාවක් වුණත් මේගොල්ලන්ට මේ විදියට කිසිම අපහසුවක් නැතුව ඉන්න පුළුවන්. මේ ගැන පර්යේෂණ කරපු විද්‍යාඥයන් කියන්නේ ඒක ඒගොල්ලන්ගේ ශරීරයේ උෂ්ණත්වය ස්වභාවිකවම පාලනය කරගන්න කරන අපූර්ව උපක්‍රමයක් කියලා. එක කකුලක් පිහාටු අස්සේ හංගලා තියාගන්න එකෙන් ශරීරයේ තාපය පිටවීම අමු කරගන්න මේගොල්ලන්ට පුළුවන් වෙනවා. ඒ වගේම මිනිස්සුන්ට එක් කකුලෙන් ඉන්න එක අමාරු වුණාට ෆ්ලැමින්ගෝලාගේ පාද පිහිටලා තියෙන සුවිශේෂී ව්‍යුහය නිසා මේගොල්ලන්ට එක කකුලෙන් ඉන්න එක හරිම පහසුයි. ඒකට ඒගොල්ලන්ට අනවශ්‍ය විදියට මාංශ පේශී වෙහෙසවන්න වෙන්නේ නැහැ. ඒකෙන් ඒගොල්ලන්ගේ ශරීර ශක්තිය වගේම ශක්ති ප්‍රමාණයත් විශාල වශයෙන් ඉතිරි කරගන්නවා. මේගොල්ලන්ගේ ආහාර ගැනීමේ රටාවත් අනිත් පක්ෂීන්ට වඩා හාත්පසින්ම වෙනස් වගේම පුදුම සහගතයි. ෆ්ලැමින්ගෝලා ආහාර ගන්නේ තමන්ගේ හිස සම්පූර්ණයෙන්ම යටිකුරු කරලා. ඒ කියන්නේ අනිත් පැත්තට හරවලා ජලයට දැමීමෙන්. ඒගොල්ලන්ගේ හොට ස්වභාවික පෙරණයක්. ඒ කියන්නේ ෆිල්ටර් එකක් වගේ තමයි ක්‍රියා කරන්නේ. ජලය සහ මඩ එක්ක ආහාර කටට ගත්තට පස්සේ උන්ගේ දිව සහ හොටේ තියෙන සුවිශේෂී කෙඳි වැනි පිහිටීම නිසා ජලය සහ මඩ සේරම පිටතට බේරලා අරිනවා. ඊට පස්සේ ආහාර කොටස් විතරක් ශරීරය ඇතුළට ගන්න උන්ට සුවිශේෂී හැකියාවක් තියෙනවා. මේ වගේ පෙරීමේ පද්ධතියක් පිළිලා තියෙන එකම පක්ෂි විශේෂය වෙන්නේ මේ ෆ්ලැමින්ගෝලා විතරයි. ෆ්ලැමින්ගෝ කියන්නේ තනිවම ජීවත් වෙන්න කොහොමවත්ම අකමැති ගොඩක් සමාජශීලී පක්ෂී කොට්ටාශයක්. ඒගොල්ලෝ හැම වෙලාවෙම 100 ගණනින් හරි දහස් ගණනින් සමන්විත විශාල රංශු වශයෙන් තමයි ජීවත් වෙන්නේ. සතුරන්ගෙන් බේරෙන්න වගේම තමන්ගේ සහකාර තෝරගන්නත් මේ රංශ ජීවිතය මේගොල්ලන්ට ගොඩක් උදව් වෙනවා. මේ වගේ විශාල ෆ්ලැමින්ගෝ රංචුවක් හඳුන්වන්න ඉංග්‍රීසි භාෂාවේ ෆ්ලැම්බෝයන්ස් කියන සුවිශේෂී වචනය පාවිච්චි කරනවා. ඒකේ සරල අර්ථය තමයි දීප්තිමත් හෝ කැපී පෙනෙන සුළු කියන එක. ඒගොල්ලන්ගේ හැඩය සහ පාට දකිද්දී ඒ නම කොයිතරම් ගැලපෙනවද කියලා හිතාගන්න පුළුවන්. ඉතින් සබාධර්මයේ අපූර්ව නිර්මාණයක් වන ෆ්ලැමින්ගෝ පක්ෂීන් ගැන අද ඉදිරිපත් කරපු මේ තොරතුරු ඔයාලගේ දැනුමට අලුත් යමක් එකතු කරා කියලා මං හිතනවා. වීඩියෝ එක ගැන ඔයාලට හිතන දේ පල්ලෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.